ආච්චි අම්මේ මං ගිහින් එන්නම්. මොනාද එනකොට ගේන්න ඕනේ? මුකුත් ඕනේ නෑ සුදුනෝනේ. පරිස්සමෙන් ගිහින් එන්නකෝ. ඕනි දේවල් මං ගෙනල්ලා තියෙන්නේ. හරි මගේ සුදු ආච්චි අම්මේ. මං එනකම් පරිස්සමෙන් ඉන්න ඕනි. මගේ නම් මොන පරිස්සමක්ද මගේ මැනිකේ. මගේ මැනිකේ පරිස්සමෙන්. සංසලා උදේම යන්න ලෑස්ති වුණේ තමන් රැකියාව කරන වෙළඳසැල වෙත යන්න. ලස්සන ගමක සංසලා ජීවත් වුණේ අත්තම්මා එක්ක. සංසලාට හිටියේ අත්තම්මා විතරයි. සංසලා හරිම ලස්සන චාම් අහිංසක ගෑනු ළමයෙක්. සංසලා පාරේ යද්දී නොනවත්වා ඇහුණු හෝන් හඬත් එක්ක හැරිලා බැලුවේ. සුපිරි මෝටර් රථයක් එක දිගට නොනැවතී හෝන් කරමින් හිටියා. සංසලා ඒ ගැන ගානක් නැතුව පාඩුවේ යන්න ගියා. මෝටර් රථය සංසලා ළඟට ඇවිත් නතර කළා. මේ නංගි ඔයාගේ කන් ඇහෙන්නේ නැද්ද? අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මෙන්න මේ ගම කොහෙද කියලා? මෝටර් රථයේ හිටියේ තරුණ වයසේ හැඩි දැඩි පිරිමි ළමයි කීප දෙනෙක්. මගේ කන් හොඳට ඇහෙනවා. මහත්තුරු ඕක ඇතුළේ ඉඳන් හෝන් කළාට මන් දන්නේ නෑනේ මට කියලා. ඔහොම දිගටම ගිහින් වමට හැරිලා ටිකක් දුර ගියාම ඔය ගමට යන්න පුළුවන්. නංගිගේ සද්දේ නම් වැඩි හරිද? අනේ සද්දයක් නෑ. මං කිව්වේ ඇත්ත. ඔයාලා ඉස්සර වෙලා හැසිරෙන්න ඉගෙන ගන්නකෝ. යකෝ මේකිගේ සැර. බලපංකෝ ආදියු. කවුද යකෝ මේ ආදියු සමරනායකට සද්ද දාන එකී? ආදියු මෝටර් රථයෙන් බැස්සේ සංසලාට බනින්න හිතාගෙන. මේ සොරි නංගි. මේ අපේ එවුන්ගේ හැටි. ඔයා ගණන් ගන්න එපා. ඔයා යන්න. නංගි මේ ගමේමද? ඔව් මහත්තයෝ මං යන්නම්. දිගු වරලස පිටුපසට දාගෙන සංසලා ඉස්සරහට ඇවිදගෙන ගියා. ආදියු සංසලා නොපෙනී යනකම්ම බලාගෙන හිටියා. යකෝ මූ බලපංකෝ. බැස්සේ බනින්න නේද? මූට මේ මක් වුණාද? බනින්නේ කොහොමද බං? දැක්කේ නැද්ද? ඒ ඇස්, ඒ අහිංසක මූණ මාව පිස්සෙක් කළා බං. අම්මපා දවස ගානේ ක්ලබ් එකේ යද්දී ඔය වගේ ඒවා කීයක් දැකලා ඇතිද උඹ? ඒවා වගේද බං මේ අහිංසක කෙල්ල? පිස්සුවක් බං. හරි හරි දාගෙන යමන්ද වාහනේ? පිස්සුද යකෝ? මං ආයේ එනවා ඒ කෙල්ලව බලන්න. මට ඒකිව ඕනි බං. ඕනි නම් ඉතින් අරන් යමන්කෝ. එහෙම ඕනි නෑ. අපි දැන් යන්කෝ ආපු වැඩේට. ආයේ ඉක්මනට එමු අද හෙටම. සංසලා දැක්ක ගමන් ආදියුගේ හිත සංසලා ළඟ නතර වුණා. ආදියු කියන්නේ සල්ලාල වැඩ කරමින් ඔහේ ජීවත් වෙන කෝටිපති පවුලක එකම දරුවා. ආදියුගේ තාත්තා හිටියේ මිනිස්සු බය කරගෙන මැර වැඩ කරමින්. ආදියු ඒවට උදව් කළා. ආදියුගේ අම්මා නම් ඒවට ටිකක්වත් කැමති වුණේ නෑ. ඔය සිදාදියේ ඉඳලා එන කුළු ගැටව් මහ එපා කරපු එවුන්. සුදු නෝනා මොකටද ඕකුන් එක්ක කතාවට ගියේ? මං කතාවට ගියේ නෑ අත්තම්මේ. උන් තමයි ගමක් ගැන ඇහුවේ. මං ඉතින් කියලා ගියා. හැබැයි එතන හිටිය එක මහත්තයෙක් නම් වැදගත් විදියට කතා කළේ. අනේ ඕකුන්ගේ වැදගත්කම්. ආයේ එහෙම යන්නේ නෑ ඔය වගේ උන් එක්ක කතාවට. ගමේ කෙල්ලෝ අල්ලන් උන්ගේ ජීවිත විනාශ කරනවා ඕකුන්. හරි හරි
මගේ අත්තම්ම බය නොවී ඉන්න. මං ඕකුන්ට අහුවෙන්නේ නෑ. අත්තම්මගේ මූණ සිපගත්තු සන්සලා දිගු වරලෙස පීරමින් ගේ ඇතුළට ගියේ උදේ.එන්නු සිදුවීම මතක් කරමින්. දවස් 2-3කට පස්සේ සන්සලා සුපුරුදු විදියට උදේ වැඩට යද්දී එදා ආපු මෝටර් රථය පාර අයිනේ නතර කරලා තියෙනවා සන්සලා දැක්කා. අත්තම්ම කිව්ව දේවල් මතක් වුණ නිසා සන්සලා බිම බලාගෙන ඉක්මන් අඩි තියලා ඉස්සරහට ඇවිදන් ගියා. මේ නංගි ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ. සන්සලා නතර නොවී ඉස්සරහට ගියා. නංගි මේ මං ඔයාට කතා කළේ. මාව මතක නැද්ද? පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? බය වෙන්න එපා මං කරදරයක් කරන්නේ නෑ. ආදිව් දුවලා ගිහින් සන්සලාගේ ඉස්සරහින් හිටගත්තා. මොනවා කතා කරන්නද? කරුණාකරලා පාරෙන් අයින් වෙන්න. අයියෝ ඔච්චර නපුරු වෙන්න එපා ඉතින්. පොඩ්ඩක් කතා කළා කියලා මුකුත් වෙන්නේ නෑනේ. මට ඔය මහත්තයා එක්ක කතා කරන්න දෙයක් නෑ. අනික මං අඳුරන්නේ නැති අය එක්ක කතා කරන්නෙත් නෑ. ඉතින් ළමයෝ ඔයා මාව අඳුරනවනේ. එදා කතා කළේ? ඒ කතා කළේ උදව්වක් ඉල්ලපු නිසා. කරුණාකරලා අයින් වෙන්න. මට පරක්කු වෙනවා. මට විනාඩියක් දෙන්නකෝ නංගි. මං කෙලින්ම කියන්නම්. ඔයාව දැක්ක පළවෙනි දවසේම මට ඔයා ගැන ආදරයක් ඇති වුණා. මං දන්නේ නෑ ඔයා මාව මොන විදියට පිළිගනීද කියලා. මං ඔයාට බල කරන්නෙවත් කරදර කරන්නෙවත් නැහැ. මට මීට කලින් කිසිම ගෑනු ළමයෙක් ගැන මෙහෙම දැනිලා නෑ. ඔයාට පරක්කු වෙනවා නම් ඔයා දැන් යන්න. මං කිව්ව දේ හිතලා බලන්නකෝ. මං ආයෙ දවසක එන්නම්. පරිස්සමින් යන්න. සන්සලා ආදිව්ගේ ඇස් දිහා ඒ මූණ දිහා බලන් ඉඳලා හෙමීට ඇවිදන් ගියා. මං ඔයාට ගොඩක් ආදරෙයි නංගි. ඊගාව පාර මට ඔයාගේ නමවත් කියන්න. මං ඉක්මනට ආයෙ එන්නම්. ඔයාගේ ආදරේ වෙනුවෙන් මං බලන් ඉන්නවා. ආදිව් කෑ ගහලා ඒ දේවල් කියද්දී සන්සලා බිම බලාගෙන හෙමින් ඇවිදන් ගියා. ඇත්තට මේ කොල්ලා කවුද? ඒ ඇස්වල මං ආදරේ දැක්කා. ඒ වුණාට අත්තම්ම කිව්වා වගේ කොළඹ කොල්ලෝ නරකයි. ඒත් ඒ ඇස් අනේ මන්දා මං මොකද කරන්නේ දැන්? අත්තම්මට කිව්වොත් මට හොඳටම බනී. ඒත් මං පරිස්සම් වෙන්න ඕනි. කාවවත් විශ්වාස කරන්න බෑ අද කාලේ. ඒත් ඒ ඇස්වලින් මං ආදරේ දැක්කා. මටත් ඒ කොල්ලව දැක්ක පළවෙනි දවසෙම මොකද්දෝ මන්ද අමුතු හැඟීමක් දැනුණා. මටත් පිස්සු විකාර හිතෙනවා. සන්සලා අහස දිහා බලාගෙන කල්පනා කරමින් හිටියේ ආදිව් ගැන. සුදු නෝනා මොකද මේ කල්පනාව? අර බත් ටිකත් හීල් වෙනවා. මම මේ ටිකක් එළියට වෙලා හිටියේ අත්තම්මේ. අත්තම්ම කෑවද? යන් අපි කමු. මං කෑවෙත් නෑ. මං මේ බලන්න ආවේ කෝ කියලා. මගේ කෙල්ලට මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ නෑ අත්තම්මේ. එහෙම මොකුත් නෑ. අනේ ඉතින් මගේ අත්තම්ම මං ගැන වද වෙන තරම්. සතියකට විතර පස්සේ ආදිව් ආයෙම ආවා. නංගි කියන්න මහත්තයෝ. සන්සලා එදා නැවතිලා ආදිව් එක්ක කතා කළා. මට කියන්න තියෙන දේ මං කිව්වනේ. මං ආවේ අහන්න. මං කිව්ව දේ ගැන හිතුවද? මං ආවේ දුකින් යන්න නම් නෙමෙයි. මං හිතුවා. ඒත් මං අත්තම්මගෙන් අහන්න ඕනි. එයාගෙන් අහන්නේ නැතුව මට මුකුත් කියන්න බෑ.
හරි ඔයා අහන්න. ඕනි නම් මං ඇවිත් අහන්නම්. ඒත් ඇයි නංගි අත්තම්මගෙන් අහන්නේ? එතකොට මට ඉන්නේ මගේ අත්තම්මා විතරයි. අනේ මට සමාවෙන්න. මං ඇවිත් අත්තම්මගෙන් අහන්නද? දැන් වුණත් කමක් නෑ. යන්. ඔයා මට ආදරෙයිද? ඔයා දැන් යන්න මහත්තයෝ. වෙන දවසක එන්නකෝ. ඒ කියන්නේ ඔයා මට ආදරෙයි. අනේ කියන්නකෝ. මං යන්නම් මහත්තයෝ. කෝ ඉතින් මට ඔයාගේ නමවත් කියන්නේ නැද්ද? මං සන්සලා. ඔයා වගේමයි. නමත් ලස්සනයි. මං ආදිව්. කියන්නකෝ ඔයා මට ආදරෙයිද? සන්සලා මොනවත් නොකියම යන්න ගියා. ආදරෙයි නේද? ආදිව් අහද්දී සන්සලා ආයෙම හැරිලා හරි ලස්සනට හිනා වුණා. ඒ කියන්නේ ආදරෙයි. අනේ මට ගොඩක් සතුටුයි. මං ඉක්මනට ආයේ එන්නම්. ආදිව් කෑ ගහලා කිව්වේ ඇස්වල කඳුළු පිරෙද්දී. මේ මගේ ඇස්වල කඳුළු? මං කොහොමද දෙයියනේ මෙච්චර වෙනස් වුනේ? මං මේ කෙල්ල ළඟදී පොඩි ළමෙක් වගේ වෙනවා. මේ වගේ හැඟීමක් මට කවදාවත් දැනිලා නෑ. මං ඔයාට ආදරෙයි. ගොඩක් ආදරෙයි. සන්සලා හිතාගත්තා අත්තම්මට මේ ගැන කියන්න. ඒ වෙද්දී ආදිව් ගැන ආදරයක් සන්සලාගේ හිතෙත් ඇති වෙලයි තිබුණේ. කවුද? කවුද ඔතන ඉන්නේ? දවසක් රෑ සද්දයක් ඇහුණු නිසා සන්සලා එළියට ඇවිත් බැලුවේ. කරුවලේ කෙල්ලට කිසි දෙයක් හරියට පෙනුනේ නෑ. හඳ එළියට කෙල්ල ඡායාවක් වගේ දැක්කා. බය වෙන්න එපා. මේ මම. කෑ ගහන්න එපා. මං ඔයාට ආදරෙයි. කවුද මම කියන්නේ? අතාරිනවා මාව. මං කෑ ගැහුවොත් තමුන්ට ගුටි කන්නයි වෙන්නේ. කෑ ගහන්න එපා මැනික. මේ මම ආදිව්. මහත්තයෝ ඔයා මේ මහරෑ අනික කොහොමද ඔයා ගෙදර හොයාගත්තේ? මං දවසක් ඔයා යන පස්සෙන් ඇවිත් හොයාගත්තේ. මට ඔයාව බලන්න හිතුණා. ඉතින් මං හිතුන ගමන් ආවා. ඔයාට පිස්සු. දැන් යන්න. අත්තම්මා ආවොත් ඔක්කොම ඉවරයි. මං තාම අත්තම්මට කිව්වෙත් නෑ. ඉතින් කියන්නකෝ. මට ආදරෙයි නේද? ඒක ඔය කටින් අහගන්නකම් මට සැනසීමේ ඉන්න බෑ. දැන් යන්නකෝ. ආදරෙයි කියනකම් යන්නේ නෑ. කීයට හරි කියනකම් ඉන්නවා. ආදිව් කිව්වේ සන්සලාව ළඟට අරන්. හඳ එළියට ඒ අහිංසක ඇස් දිලිසෙනවා ආදි දැක්කා. ආදරෙයි. සන්සලා අහිංසක විදියට එහෙම කියද්දී සතුටින් නිපිලී කියපු ආදිව් ආදරෙන් ඒ රෝස දෙතොල් සිපගත්තා. මාත් ආදරෙයි මගේ රත්තරන්. ඉක්මනට අත්තම්මට කියන්න. මට ඔයාව ඉක්මනට මගේ ළඟට ගන්න ඕනි. මං දැන් යන්නම්. පරිස්සමින් මහත්තයෝ. ආදිව් යන්න ගියේ කියාගන්න බැරි සතුටකින්. පුතා දැන් ඔයා මගේ වැඩවලට එන්නේ නෑනේ. මට දැන් ඕවට එන්න බෑ තාත්තා. මං දැන් ඕවගෙන් අයින් වෙලා ඉන්නේ. මොකද්ද කියන්නේ? ඔව් ඔව් මට ආරංචියක් ආවා. ගමේ කෙල්ලෙක්ට වහ වැටිලා කියලා. ඒව හරියන්නේ නෑ. ලේස්ති වෙනවා. මං කිව්වනේ තාත්තා මට බෑ. ඒ ළමයට බැරි නම් පාඩුවේ ඉන්න දෙන්නකෝ අනේ. ඒ ළමයටත් හොඳ විදියට හැදෙන්න දෙන්න. මේ විශාකා ඔයා කටවහන් ඉන්නවද? ඒ පාර කොහෙද ඔය යන්නේ? හොඳයි පුතා. බලාගමු කොහොම ගිහින්. මොකද්ද බං උඹට වෙලා තියෙන්නේ? දැන් උඹ ඩ්‍රින්ක්ස් ගන්න එන්නෙත් නෑ. ක්ලබ් යන්න එන්නෙත් නෑ.
කෙල්ලෙක් නිසා මොකටද බං ජොලියත් නැති කරන්න ඔච්චර නැහෙන්නේ? අනේ උඹලා ඵලයල්ලා. මට දැන් ඕව ඕනි නෑ. මට දැන් ආදරේ කරන්න රත්තරන් කෙල්ලෙක් ඉන්නවා. මං ඉක්මනට ඒ කෙල්ලව මැරි කරනවා. උඹටත් පිස්සු බං. මෙච්චර මේ කෙල්ලෝ ඉන්නවා. කෙල්ලෝ හිටියට මොකටද බං? හිතට දැනුණු අවංක ආදරයක් එක්ක අහිංසක කෙල්ලෙක් ඉන්නව නම් වෙන මොනවද ඕනි? උඹලට ඕව තේරෙන්නේ නෑ. උඹලා එක්ක කතා කරලා වැඩකුත් නෑ. මං යනවා බං. යකෝ මූට වෙලා තියෙන දෙයක්. ඕකේ රහ ඇති වුණාම ආයේ එයි. වරෙන් බං යන්න. දැන් ඔය ළමයාගේ ගෙවල් වලින් මේ දේවල් දන්නවද? ඔව් අත්තම්මේ. මං එයාලට කිව්වා. එයාලගේ අකමැත්තක් නෑ. සුදු නෝනා මුලින් කියද්දි මං කැමති වුණේ නෑ. අපි දන්නේ නෑනේ මහත්තයලා කවුද කියලා. මං මේ කෙල්ලව හැදුවේ මගේ ඇස් දෙක වගේ. මේ කෙල්ලට වරදක් වුණොත් මට ඉඳලා වැඩක් නෑ. මේ කෙල්ලට වැරැද්දක් නම් කරන්න එපා මහත්තයෝ. කවදාවත් නෑ අත්තම්මේ. මං මගේ පණ වගේ බලා ගන්නවා. එච්චරයි වෙන්න ඕනි. මගේ ඇස් දෙක පියවෙන්න කලින් මගේ රත්තරන් කෙල්ලට හොඳ මහත්තයෙක් ලැබිලා කෙල්ලගේ ජීවිතේ සතුටින් තිබුණොත් ඇති. එතකොට ඔයා දැන් මේ දේවල් කරන්නේ නැද්ද? නෑ සුදු. මං ඒ ඔක්කොම දේවල් අතෑරියා. මගේ අම්මා නම් ගොඩක් සතුටු වුණා. ඒත් තාත්තා මාත් එක්ක තරහින්. ආයේ ඒ දේවල් ඔයාට කරන්න හිතුණොත්? කවදාවත් නෑ සුදු මැණික. මට දැන් ඕනි ඔයා එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න. ඉතින් ඔයාලගේ ගෙදරින් ඔයාට පාඩුවේ ඉන්න දෙයිද? බලමුකෝ මැණික. මොනවා වුණත් මට ඔයාව ඕනි. එච්චරයි. මටත් මහත්තයෝ මාව දාලා යන්නේ නෑ නේද? දාලා යනව නම් මං ගිහින් ගොඩක් කල් මැණික. ඔයාව දාලා ගියොත් මට පිස්සු හැදෙයි. අපි ඉක්මනට බඳිමු. දින සති ගෙවිලා ගියේ දෙන්නගේ ආදරේ දවසින් දවස වැඩි වෙද්දී. ඔය අතරෙදී සංසලාගේ මුළු ජීවිතේම කඳුලක් වෙමින් අත්තම්මා සදහටම ඇස් පියාගත්තා. අත්තම්මා නැති වෙලා දින ගණනාවක් ගෙවී ගියත් ඒ වනතුරු ආදිව් ආවේ නෑ. ආදිව්ගේ ෆෝන් එකවත් වැඩ කළේ නෑ. දැන් මට කවුද ඉන්නේ? මගේ අත්තම්මා. ඔයත් මාව දාලා ගිහින් ආදිව් මහත්තයෝ. දැන් මට කවුරුත් නෑ. මං කොහොමද මේ ගෙදර තවත් ඉන්නේ? අත්තම්මා කිව්වා හරි. කොල්ලෝ ඔක්කොම එකයි. ඔයා මට ආදරෙයි කිව්වේ බොරුවටද මහත්තයෝ? සංසලා අඬමින් ගෙදර දොර වැහුවේ යන්න තැනක් හිතාගන්න බැරුව. ඒ ගෙදර තවත් ඉන්න කෙල්ලට හිත දුන්නේ නෑ. මැණික ඔයා මේ කොහේ යන්නද? සංසලා දොර වහද්දිම ආදිව් ඇවිත් කතා කළා. අනේ මහත්තයෝ ඔයා කොහෙද ගියේ? ඇයි ඔයා ආවේ නැත්තේ? සංසලා අඬමින්ම ආදිව්ගේ පපුවට තුරුල් වුණා. කෙල්ලා අඬලම හෙම්බත් වෙලයි හිටියේ. මගේ අත්තම්මා මහත්තයෝ. සංසලා අඬමින්ම ආදිව් එක්ක හැමදේම කිව්වා. අනේ මට සමාවෙන්න රත්තරන්. මට ඔයා ළඟ ඉන්න බැරි වුණාට. මට ප්‍රශ්න ගොඩක් ආවා. මං ඒ ඔක්කොම විසඳගෙන ආවේ ඔයා එක්ක ලස්සනට ජීවත් වෙන්න. මගේ ෆෝන් එකත් මං කැඩුවා. ඔයාගේ නම්බරේ ගන්න බැරි වුණා. දැන් ඔක්කොම හරිනේ රත්තරන්. අපි බඳිමු. අපි බැඳලා මෙහෙ ඉමු. මං ආයේ ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ රත්තරන්. මං පොරොන්දු වෙනවා. දින කිහිපයකින් ආදිව් සංසලාව කසාද බැන්දා. ආදිව් සංසලා එක්ක ඒ ගෙදර ජීවත් වෙන්න පටන් ගත්තා.
දැන් මගේ මැනිකට මං ඉන්නවානේ. දැන් දුකින් ඉන්න එපා. අත්තම්ම හොඳ තැනක ඇති රත්තරන්. මං ඔයාට ගොඩක් ආදරෙයි. මං හිතුවේ ඔයත් මාව දාලා ගියා කියලා මහත්තයෝ. මං පිස්සුවෙන් වගේ හිටියේ මැනික. දාලා යන්න ඉතින් මැරුණොත් තමයි. දැන් ඔක්කොම හරිනේ. කෝ ඉතින් දැන් චුට්ටක් හිනා වෙන්නකෝ රත්තරන්. මං ඔයා ළඟ ඉන්නවනේ. ආදිව් ආදරෙන් සන්සලාව තුරුල් කරන් ඒ දෙතොල් මත හාදුවක් තැබුවා. ඒ පුංචි පැල්පතේ සඳ එළිය හරි ලස්සනට පායලා තියෙන සුන්දර රාත්‍රියක දෙන්නගේ පළමු රාත්‍රිය ආදරණීය විදියට ගෙවුණා. ඔයා නැගිට්ටද මැනික? කෑමත් හදලා. ලොකු දෙයක් නම් නෑ. සම්බෝල හැදුවේ. ඔයාට හරියයිද දන්නේ නෑ. ඔයා හදන ඕන දෙයක් මට හොඳයි මැනික. කියන්නකෝ මං මොකද කරන්න ඕනි? ඔයා මුකුත් කරන්න ඕනි නෑ. ගිහින් මූණ හොදන් එන්න තේ බොන්න. අයියෝ ඔය මොකද කරන්නේ? මං බැලුවා තාම නැත්තේ මොකද කියලා. ඔයාට ඕවා බෑ මහත්තයෝ. ඇයි බැරි? මං අත්තම්මගේ වගාව ආයේ පටන් ගන්නවා. අපි දෙන්නට ජීවත් වෙන්න සල්ලිත් ඕනිනේ. මං ඉතුරු කරපුවත් තියෙනවා ඉතින්. ඒක හොඳයි. අපි දෙන්නම එකතු වෙලා වැඩ කරමු. දෙන්නා ගොඩක් ආදරෙන් සතුටින් ඒ පුංචි ගෙදර ජීවත් වුණේ. දින සති මාස ගෙවිලා ගිහින් සන්සලා පුංචි දූ පැටියෙකුට උපත දුන්නා. බලන්නකෝ මැනික. ඔයාගේ ඇස් දෙක, ඔයාගේ අහිංසක මූණ ඒ ඔක්කොම අපේ මැනිකට ඇවිත්. හැබැයි ඔයාගේ නහය තියෙන්නේ චූටි දූ මැනිකට. ඔව් ඉතින් අප්පච්චිගේ නහය විතරයි. මහත්තයෝ කවුරු හරි ආවා. බලන්න එහා ගෙදර මල්ලිද දන්නේ නෑ. ඉන්න මං බලන්නම්. තාත්තා අම්මා ඔයාලා මෙහි. ඔයාට අපිව අමතක වුණා නේද පුතා? අනේ නෑ අම්මා. දන්නවනේ මං ආවේ ඇයි කියලා. මං ඒ දේවල් වලින් අයින් වෙලා මෙහෙට ආවේ. ඔයත් පුළුවන් නම් හොඳ විදියට හැදෙන්න තාත්තා. තාත්තා දැන් ඒ මැර වැඩ කරන්නේ නෑ පුතා. ඔය ඇත්තමද තාත්තා? ඔව් පුතා. මං ගැන හිතලම ඔයාගේ අම්මා ලෙඩ වුණා. ඉතින් මාත් ඒ දේවල් වලින් අයින් වුණා. කවුද මහත්තයෝ ආවේ? මේ මගේ අම්මයි තාත්තයි මැනික. අනේ එයාලා ඔයාව එක්කන් යන්න ඇවිත්ද? නෑ දුව. අපි ආවේ ඔයාලව එක්කන් යන්න. අනේ බලන්නකෝ මහත්තයෝ අපේ චූටි පුතාගේ චූටි දුවගේ ලස්සන. ආදිව්ගේ අම්මා හරි ආදරෙන් චූටි දුවව වඩා ගත්තේ. දුව ඔයා නිසා තමයි මගේ පුතා හොඳ විදියට වෙනස් වුනේ. තාත්තත් දැන් වෙනස් වෙලා. අපි යමු දුව දැන් අපේ ගෙදර. ඕනේ නෑ අම්මා. අපිට මෙහි හොඳයි. බලන්නකෝ ලස්සන. අපි හරි නිදහසේ සතුටින් මේ පුංචි ගෙදර ජීවත් වෙන්නේ. මේ ගමේ තියෙන නිදහස සතුට එහෙ නෑ. ඒක නම් ඇත්ත පුතා. මටත් ඉන්න හිතෙනවා. මේ ගමේ. ඒත් එහෙ කවුරුත් නෑනේ එතකොට. කෑම ටික නම් හරිම රසයි. එහෙනම් පුතා දුව අපි ගිහින් එන්නම්. ඔයාලට ඕනි වෙලාවක එහෙ එන්න පුළුවන්. ඒ ඔක්කොම දේවල් ඔයාලගේ තමයි. ඔන්න එහෙනම් ඇවිත් යන්න එන්න ඕනි. ඕනි දෙයකට ඕනි වෙලාවක කතා කරන්න. හොඳද පුතා? හරි තාත්තා. දෙන්නත් එක්ක සතුටින් ඉන්න. අපි එන්නම්. පරිස්සමෙන් ගිහින් එන්න. චූටි දූවයි නෝනවයි ආදරෙන් බලාගන්න පුතා. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.
ආදිව්ගේ අම්මයි තාත්තයි නොපෙනී යනකම්ම ආදිව් සන්සලාව තුරුල් කරන් බලන් හිටියා. හැම දේම හොඳ විදියට වුණේ ඔයා නිසා මගේ මැනික. ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මගේ ජීවිතේ ඔහේ ගෙවිලා යාවි. දැන් ඉතින් ඔය දෙන්න තමයි මගේ ලෝකේ. පණ වගේ ආදරේ මගේ සුදු මැනිකේ. සන්සලාගේ අහිංසක ඇස් දිහා බලාගෙන ආදිව් එහෙම කිව්වේ හිතේ ඇතිවුණ සතුට ආදරේ දෝරේ ගලා යද්දී. සන්සලා ගිහින් චූටි දූ මැණිකව අතට ගත්තා. ආදිව් දෙන්නවම පපුවට තුරුල් කරගත්තේ නිමක් නැති ආදරයකින් සෙනෙහසකින්. තමන්ගේ ජීවිතේ අඳුරෙන් ආලෝකයට ගෙනාපු ඒ අහිංසක කෙල්ලට වගේම තමන්ගේ ලෙයින් ඉපදුන ඒ පුංචි පැටියා වෙනුවෙන් ආදිව් මහන්සි වුණේ දෙන්නගෙම ජීවිත සැපෙන් සතුටින් පුරවන්න.